කාලගුණිකා දෙපාර්තමේන්තුව සතුව පවතින නිරීක්ෂණ මධ්‍යස්ථාන දත්ත අනුව LOLC රන්සබි ක්වික් ස්ටොප් අප් රන්නය ඩිජිටල් කරණය ඊයේ දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර්තා වුණා. ඒ අතරින් විශේෂයෙන්ම සබරගමුව, මධ්‍යම ඌව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල තද වැසි වාර්තා වී තිබුණා. ඒ අනුව අද දවසේදීත් විශේෂයෙන්ම දිවයිනේ පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. ඒ අතරින් සබරගමුව, මධ්‍යම ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි අද දවසේදීත් ඇතැම් ස්ථානවලට බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජනතාවට අපි මතක් කර සිටිනවා ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල ඇතිවිය හැකි අකුණු අනතුරු ඒ වගේම తాවකාලික තද සුළං නිසා ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිවයිනට මුහුදු තීරය පිළිබඳ අවධානය යොමු කරද්දී අද දවසේදී මුහුදු තීරයේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. සුළං ප්‍රධාන වශයෙන් නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා ඒවි සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 20-30 ආගයන් ගන්න පුළුවන්. ඒ අනුව දිවයිනට මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතීවි. කෙසේ වෙතත් විශේෂයෙන්ම දීවර සහ නාවක ප්‍රජාවට මතක් කර සිටින කැමැති ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල ඇතිවිය හැකි తాවකාලික තද සුළං හේතුවෙන් මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඊට රළු විය හැකි ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කර සිටිනවා.